හයි කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඉන්නව නේද? මේ ඉතින් ඉස්කෝලේ නිවාඩුවට ඒ කියන්නේ පෙබරවාරි 21 වෙනිදා අපි ගාල්ලි ගියා. අපි ධනී බබාට යන්න ඕන වෙලා තිබ්බේ ගාල්ලේ. දැන් මේ අපි ඉන්නේ ගාල්ලි ස්ටේෂන් එකේ. අපිට මුලින්ම යන්න ඕන වෙලා තිබ්බේ තැනට යන්න බැහැයි කිව්වා. අපි එගොඩුවෙන ස්ටේෂන් එකකින් ඇහුවාම ඒත් අපි කොයිකටත් කියලා ගාල්ලි ස්ටේෂන් එකේ විනාඩි 10ක් විතර නතර කරලා තියෙනවා ට්‍රේන් එක. ආපහුට අක්කාලා ගිහිල්ලා කවුන්ට් එකෙන් ඇහුවාම එයාලා කිව්වා බහින්න පුළුවන් කියලා අහංගමින්. ටක් ගාලා ටිකට් 3ක් අරගෙන අපි ආවා. අපිට යන්න ඕන වෙලා තිබ්බ මුලින්ම යන්න ඕන වෙලා තිබ්බ මෙන්න මෙතනට. අපි දැන් යන්න හදන්නේ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ නිවසයි ජනකෞතුකාගාරය බලන්න. මොකද මම මෙතනට ඇවිල්ලා තියෙන්නේ මමත් චූටි කාලේ. ඒ ඉස්කෝලේ ට්‍රිප් එකකින් තමයි ඇවිල්ලා තියෙන්නේ. අපේ ධනී බබා නම් ගිහිල්ලම නැහැ. ඒ හින්දා එයාට චූටි කාලේ ඒ අත්දැකීමත් ලබා දෙන්න කියලා අපි තුන් දෙනාත් එක්ක උදේ පාන්දරම ආවා. මෙන්න මෙහෙට. බලන්නකෝ වටපිටාවේ ලස්සන. අපි දැන් එතනනොත් ටිකට් 3ක් අරගෙන ඇතුළු වෙලා තමයි ඉන්නේ. දේශීය ළමා බබෙක්ට නම් රුපියල් 50යි අය කරන්නේ. දේශීය වැඩිහිටි නම් රුපියල් 100යි. කවුරු හරි චූටි පැංචෙක් ඉන්නවනම් ගිහිල්ලා බලන්න. අපිට කවදාවත් දකින්න බැරි දේවල් ගොඩක් තියෙනවා මෙතන. මමත් කවදාවත් දැකලා නැති, ඒ කියන්නේ චූටි කාලේ දැක්කට වඩා තවත් වැඩි දේවල් මෙතන තියෙනවා. බලන්න. එන්න තාත්තේ පුතේ ෆොටෝ ගහන්න. ගහක් උඩම නගින්න හදනවා. දැන් මේ අපි ඇතුල් වෙන්නේ මාර්ටින් වික්‍රමසිංහ ජනකෞතුකාගාරයටයි. ඒ ඇතුළත උපරිම ආරක්ෂාවක් දීලා තියෙනවා CCTV දාලා. ඒ හින්දා මම බය වුණා වීඩියෝ කරගන්න. මොකද බණේද දන්නේ නැහනේ. ඒත් බලනකොට ගොඩක් අය හැමෝම වගේ වීඩියෝ කරනවා, ෆොටෝ ගහනවා. ඒ හින්දා මම ඉතින් මාත් බය නැතුව වීඩියෝ කරගත්තා. මොකද කවදා හරි දවසක කාට හරි ළමෙක්ට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි නේද කියලා. දන්නවද නර්තනයේ තියෙනවා එක එක කෝලම් වර්ග. පොලිස් කෝලම, මුදලි කෝලම, ජසය හාලෙන්චිනා කෝලම, ආණ්ඩි කෝලම, ඒ වගේ එක එක තියෙනවානේ. එන්නේ ඒවායේ වෙස්මුහුණු තමයි, ඒවට පාවිච්චි කරන වෙස්මුහුණු තමයි මේ තියෙන්නේ. ඔය අවසානෙට මහසෝනක් තියෙනවා දැක්ක නේද? මේක නම් බලි ශාන්ති කර්මයේදී යොදා ගන්න පිළිමයක්. මේ පරිශ්‍රයේ තියෙන්නේ රූකඩ කලාව ගැනයි. දැන් මේ ඔයාලට දකින්න පුළුවන් වෙස්සන්තර ජාතිකයේ රූකඩ නිර්මාණයක් ලෙසින් අලංකාර කර ඇති ආකාරයයි. ඔයාලා හැමෝම දන්නවනේ රූකඩ කලාව කියන්නේ මොකක්ද කියලා. ඒ හින්දා මම වැඩි විස්තරයක් කියන්න යන්නේ නැහැ. අපිට රූකඩ විශාල ප්‍රමාණයක් දැක ගන්න පුළුවන් අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ ඉන්නකොට. ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ අම්බලන්ගොඩ කේන්ද්‍රය කරගෙන තමයි රූකඩ කලාවේ පුනර්ජීවය ඇති වුණේ. ගාල්ල, මිරිස්ස, බලපිටිය වැනි පෙදෙස් සහ අතුරු පෙදෙස්වල තවමත් රූකඩ නාට්‍යකරුවන් තමන්ගේ රූකඩ දසුන් ඉදිරිපත් කරන ලැබේ. මේ තියෙන්නේ පත්තිනි මෑණියන්ගේ ආභරණයි.
ඉහතින් ඔයාලට දැක ගන්න පුළුවන් පත්තිනි මෑණියන්ගේ ඇඳුම් කට්ටලය. එතන නෝටිස් බෝඩ් එකක් දාලා තිබ්බා. එතකොට මේ තියෙන වාද්‍ය භාණ්ඩ ඔයාලට බැලුව බැලමට කියන්න පුළුවන් නේද වර්ෂ කීයක් පැරණි ඇද්ද කියලා. එහෙනම් මේ ටිකත් බලාගෙනම යන්නකෝ. ඔලින්ද කෙලිය, පංච කෙලිය, මගුල් පරක්කුව වැනි ඈත අතීතයට දිවයන ජන ක්‍රීඩා රසක් මෙතන තියෙනවා. එහෙනම් මේ හැම දෙයක්ම බලාගෙන යන්න. නූතන තාක්ෂණය දියුණු වෙන්න කලින් අපේ ආදි මුතුන් මිත්තන් ඒ දේවල් ඒ ක්‍රමවලට විවිධ ආකාරයෙන් යොදාගත් ආකාරය ඔයාලගේ චූටි පැංචික් ඉන්නවනම් එයාලට මේ වීඩියෝ එක පෙන්නලා කියලා දෙන්න. මොකද ඒක හරි වටිනවා. අපේ ධනේ බබාටත් මම ඒක කියලා දුන්නා. ඔයාලට වීඩියෝ එක කරන්න එක වෙලාවකුයි අපේ ධනේ බබාටද කියලා දෙන්න තව වෙලාවකයි මම මේ අවස්ථාවේදී යොදාගත්තා. පුතේ මේ තියෙන්නේ අතීතයේ උසස් කාන්තාවන් විසින් පළඳිනු ලැබූ ආභරණය. තැලි, කොණ්ඩකටු, සාරිකටු, මාල, මුදු, කරාබු, වලලු වැනි දේවල් දකින්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලගේ චූටි පැංචෙක් හරි ලොකු දුවෙක් පුතෙක් හරි ඉන්නවනම් එයාලවත් එක්ක යන්න මේ කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය බලන්න. ඒ විතරක් නෙමෙයි කොළඹ ජාතික කෞතුකාගාරයත් බලන්න එක්කගෙන යන්න. පාසල් පෙළ පොත්වල තියෙන ඉතිහාසයේ විෂයට උපයෝගී වෙන විශාල දැනුමක් ලබා ගන්න පුළුවන් ඔයාලට ඔයාලගේ බබාව එක්කන් ගියොත්. ඉතින් ඔයාලට නිදහස් නිවාඩු වෙලාවක එයාලවත් එක්කගෙන ගිහිල්ලා එයාලට තියෙන දැනුම තව තවත් වැඩි කරගන්න උදව් කරගන්න පුළුවන්. මේ දකින්නේ අපි දැන් ජුවලරි බොක්ස් කියන දේ. ඒ කියන්නේ ආභරණ පෙට්ටි. බලන්නකෝ ඉතා අලංකාර ලෙසින් ඒ දේවල් නිර්මාණය කරලා තියෙන අපූර්ව පෙට්ටි තමයි ඔය තියෙන්නේ. කනේ මේ පරිශ්‍රයේ තියෙන්නේ පන් වලින් කරන ලද නිර්මාණයි. අතීතයේදී පන් වලින් කරන ලැබූ විවිධ නිර්මාණ රාශියක් අපිට දකින්න පුළුවන්. බලන්නකෝ විවිධාකාරයෙන් රට යොදලා වර්ණ යොදලා ඉතා සියුම් ලෙස අක්ෂර වියලා තියෙන ආකාරය මෙවැනි දේ කරන නිර්මාණශීලීත්වය අනිවාර්යයි. මට මතකයි මගේ අම්මා මම පොඩි කාලේ ලස්සන රට යොදලා වර්ණ යොදලා පැදුරු වියනවා. මම මේ ළඟදී අම්මට කිව්වා මටත් පැදුරක් වියලා දෙන්න කියලා. මොකද අපේ ධනේ බබා දැකලා නැහැ පැදුරු වියනවා. ඒත් දැන් පන් හොයාගන්න නැහැලු. පන් ටිකක් හම්බුන කාලෙක පැදුරක් වියලා දෙන්නල්ලු. ඔයාලා දන්න තැනක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දානවද පන් ටිකක් හොයාගන්න. මේ කුටියේ තියෙන ශ්‍රී ලංකාවේ අතීතයේ පටන් විසූ විවිධ ජන කොට්ටාශයන්ගේ විවිධ වූ ඇඳුම් වර්ගයි.
මේ දැන් අපි ඇතුළු වෙන්නේ ප්‍රේමා වික්‍රමසිංහ මහත්මියගේ අනුස්මරණය උදෙසා පවත්වනු ලබන කුටියටයි. එන්න ලණුව දක්වන්න. මේ ලණුවද? එහෙනම් මේ ටිකත් බලලම ඉන්න. ඔයාලගේ චූටි පංචෙක් ඉන්නවනම් මේ වීඩියෝ එක පෙන්නන්න. එයාලට අතීතයේදී මේ දේවල් යොදාගත් ආකාරයත් කියලාම දෙන්න. මොකද එයාලා තාමත් කිසිම දෙයක් දන්නේ නැහැනේ. මේ වීඩියෝ එක පෙන්නලා එයාලට කියලා දෙන්න. ඒ දේවල් මොන මොනවටද යොදාගත්තේ කියලා. වියන්න දක් කියන්නේ උඩින් දානවා මේ අර චූටි බබාලට තොටිල්ලක් තියෙන ඉස්සර. බෑ. ඕ අපි පාවිච්චි කරන්න බෑනේ, අල්ලන්න බෑ. මේ හාන්සි පුතේ දැක්කා. ලණු වලින් ඒ ඉස්සර කාලේ ඇදලා තිබිලා තියෙන ලණු වලින් දැක්කනේ. නන්න කවිච්චිය. මේ ලියන මේසයක්. රාජකාරී ලියන මේසයක්. වටන ට්‍රාක්කය. මොනහරි බඩු තියෙන එක. එහෙනම් අපි යමු පැරණි වාහන ටිකක් බලන්න. ඒ පැරණි වාහනේ දීලා ඒ පැරණි වාහනේ තියලා යා. මක්කි කරා. ස්කිප් නොකර බලන්න පුළුවන් නේද මේ ටික? ඔයාලගේ චූටි බබෙක් ඉන්නවනම් මේ වීඩියෝ එක පෙන්නලා මම කලින් කිව්වා වගේම මේ දේවල් කියලා දෙන්න එයාලට. එයාලා දැකලා නැහැනේ. මමත් ගොඩක් දේවල් මෙතනින් දැකලා නැහැ. මේ පළවෙනි වතාවට තමයි මමත් මේ දේවල් ටික දකින්නේ. කවුරු හරි ඉන්නවනම් මේ වීඩියෝ එක පෙන්නලා කියලා දෙන්න. එයාලට මේ යාන වාහන වල ගියේ කවුද? කොහොමද මේවා ගමන් කළේ? කොච්චර කාලෙකට කලින්ද මේ දේවල් යොදාගත්තේ කියලා දෙන්න එයාලට. ඒ හැමදේම කියලා දීලා විතරක් මදි. එයාලව එක්කන් ගිහිල්ලා මේ ටික පෙන්නන්න ගොඩක් වටිනවා. එහෙනම් බලාගෙන යන්නකෝ මේ දේවල් ටික. බක්කි තිරික්කලය. කරත්ත වර්ග ගොඩක් තිබිලානේ. බරාබර කරත්තය. ඒක මම දැන් මේ වීඩියෝ එක බලන ඔයාට තේරෙනව නේද? හිතෙනව නේද? චුට්ටක් ගිහිල්ලා බලන්න කොග්ගල පිහිටි මාටි වික්‍රමසිංහ ජනකෞතුකාගාරයට. එහෙනම් තවත් පරක්කු කරන්න නැතුව එළබෙන නිවාඩුවක නිදහස් වෙලාවක යන්න කොග්ගලට මාටි වික්‍රමසිංහ ජනකෞතුකාගාරය බලන්න. ඔයාගේ
දුවට පුතාට අවශ්‍ය දැනුම විශාල ප්‍රමාණයක් එතනින් ගන්න පුළුවන්. කවදාවත් දකින්න බැරි, කවදාවත් දැකලා නැති බොහෝ රාශියක් එතනදී දකින්න පුළුවන්. එහෙනම් තවත් පරක්කු කරන්න එපා. Tamanට නිදහසක් නිවාඩුවක් හම්බුන සැනින් ඉක්මනින්ම යන්න එතනට. අනේ තෙල් තේනවා. තෙල් දෙන්න. අර ඒ තෙල්ද? පාන්ගේ ගෑවෙනවා. අත් කරත්තේ මෙහෙම දැන් තියෙනවා. බර බාපි. අනේ තාපතේ කියන්නේ අහන්නකෝ. භූමි තෙල් කරත්ත. මේ යාත්‍රාවේ දිග බලන්නකො කොහොමද කියලා. තනි ගහකින් මෙවැනි නිර්මාණයක් කරන්න කොච්චර මහන්සියක් වෙන්නේ නැද්ද? ගිහින් බලන්න ඔයාලා. මේ දේවල් ගොඩාරියක් තියෙනවා. ගාල්ලේ ගිහින් දෙවනියට කොහෙද ගියේ කියලා ඊළඟ වීඩියෝ එකෙන් බලමු. එහෙනම් තෙරුවන් සරණයි.